ලංකා සතොස ආයතන මගින් සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් ආහාර දැවුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යනු ඇත. ඒ අනුව හාල්මැස්සෝ කිලෝයක මිල රුපියල් 55කින් මිල පහළ යනු ඇත. ඒ නව මිල රුපියල් 750ක් වේ. දුමුරු සීනි කිලෝයක් රුපියල් 10කින් මිල පහළ යනු ඇත. ඒ නව මිල රුපියල් 245ක් වේ. ඒ අතර කඩල කිලෝවක් රුපියල් 5කින් මිල පහළ යනු ඇත. ඒ නව මිල රුපියල් 390ක් වේ. සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 2කින් මිල පහළ යනු අතර ඒ නව මිල රුපියල් 215ක් වේ. සුදු සීනි කිලෝවක් රුපියල් 5කින් මිල පහළ යනු අතර ඒ නව මිල රුපියල් 221ක් වේ. පාන් පිටි කිලෝවක් රුපියල් 15කින් මිල පහළ යන අතර ඒ නව මිල රුපියල් 152ක් වේ. රතු පරිප්පු කිලෝවක් රුපියල් 10කින් මිල පහළ වන අතර ඒ නව මිල රුපියල් 259ක් වේ. සෝයා මීට් කිලෝවක් රුපියල් 40කින් මිල පහළ වන අතර ඒ නව මිල රුපියල් 450ක් වේ. ඒ අනුව පහත සඳහන් ආහාර දැවුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යනු අතර දෙවැනි පුරා පිහිටි ලංකා සතොස ආයතන මගින් මෙම මිල ගණන් අනුව මිලදී ගත හැකිය.